මං අද ඕගොල්ලන්ට කියලා තියෙන මචං Canva Pro එක ෆ්‍රී ගන්න විදිය ඉතින් යාළුවනේ Canva Pro එකයි normal එක ගැන ඉතින් අතර දන්න අය දන්නවා මචං. ඉතින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. Canva මචං නික normal එකේ templates තියෙනවා. ඉතින් මචං සුළු ප්‍රමාණයට template තියෙන්නේ. ඉතින් Pro එක ගත්තොත් මචං ඒක තියෙනවා මචං unlimited template. ඉතින් යාළුවනේ Pro එක ගන්න ඉතින් සල්ලි දීලානේ. ඉතින් අද මං කියලා දෙන Pro එක free ගන්න විදිය මචං 100%ක්ම හරි යනවා මේ ක්‍රමය. ඉතින් යාළුවනේ මේගොල්ලෝ අපි යන් අද වීඩියෝ එකට. Down slow when the lights start. Tell my bitch I make a living on the race course. යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. යාළුවනේ ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තට පස්සේ මම ඔයගොල්ලන්ට දුර ලින්ක් එකක් දාලා තියන්නම්. ඔයගොල්ලෝ මුලින්ම ගහන්න මචං Canva කියලා. Canva කියලා ගහුවට පස්සේ මචං Canva ඔරිජිනල් ඔෆිෂියල් සයිට් එකට යන්න. ඊට පස්සේ මචං ඕගොල්ලන්ට තියෙන ඉතින් මේ මම අර කලින් හදපු account එක මචං. ඉතින් ඕගොල්ලන්ට ඕන මේකෙන් උනත් ගැන මට ඕන මේකේ වුණා channel වල මම අලුතෙන්ම හදලා ඉතින් ඕගොල්ලන්ට කියන්නම්. ඉතින් මචං ඊට පස්සේ ඕගොල්ලෝ මචං මෙන්න මෙතන තියෙනවා දැන් Canva එකට මම log වුණා මගේ account එකකින්. මම ඒක log out වෙනවා මචං. ඔයගොල්ලෝ තින් එකෙන් log out වෙන්න. ඔයගොල්ලෝ එහෙම එක නැත්තම් කවන්නේ නැහැ. ඊට පස්සේ මචං ඔයගොල්ලෝ මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. හරිද මචං? ඔයගොල්ලෝ මෙන්න මෙතන continue with other account කියන එක දෙන්න. ඊට පස්සේ continue with email කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මචං මෙන්න මෙතනට email එකක් ඉල්ලනවා. හරිද මචං? ඊට පස්සේ ඔයගොල්ලෝ new tab එකක් open කරගන්න. open කරගෙන එතන ගහන්න oxam.com කියලා oxam.com කියලා ගහුවා මචං. enter දුන්න. සමහරවිට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. හරිද මචං? මෙන්න මෙතන ඕගොල්ලෝගේ නමයි, ඊමේල් එකකුයි මොකක් හරි බොරු ෆෝන් නම්බර් එකක් හරි ගමන්න දෙන්න. මාත් බොරු ගත්තා දියා දෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ඊමේල් එකේ පාස්වර්ඩ් මෙතනට දෙන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒක හදුවට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකට එන්න. ඊට පස්සේ මම දැන් මගේ account එකෙන් මම log වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මචං එන්නේ. හරිද මචං? දැන් ඔයගොල්ලෝ ආර වැඩේ කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මතව මෙන්න මෙතන තියෙන්නේ click here Canva Pro එහෙම කියලා එකක් තියෙනවා මචං. එන්නේ ඒක වන්න. හරිද මචං? ඒකේ බුවට පස්සේ ඔයාලට පේනවාද මචං මෙන්න මෙතන ඊමේල් එක. හරිද මචං? මෙන්න එහා පැත්තේ මචං copy කියලා තියෙනවා. මෙන්න copy එක එකපාරක් කොබලා ඉතින් okay දෙන්න. ඔකේ දුන්නාට පස්සේ මෙන්න මෙතනින් යසන් ගිහලා paste කරන්න. හරි මචං? මෙන්න එක paste කරලා continue දෙන්න. ඊට පස්සේ මචං password එකක් ඉල්ලනවා. ඉතින් මචං මේ password එක ඔයගොල්ලෝ දෙන්න ඕනේ. මෙන්න මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා මචං password කියලා එකක්. ඊට පස්සේ එන්න එක මෙන්න මෙතනින් copy කරා. එතනට ගෙනිච්ච මචං paste කරා. හරිද මචං? paste කරාට පස්සේ මචං ඒක හරි. පස්සේ මචං මෙන්න මෙතන මම දෙනවා ඔයගොල්ලන් කෝඩ් එකක් ඉල්ලයි. හරිද මචං? ඔය දැන් මගේ තියෙන account එකක් තමයි මට ආයේ මේ වුනේ. එහෙම එකක් ඕනේ. හරි එහෙනම් අපි ආ new password එකක් දෙමු. යාළුවෝ මේක new password එක ඉල්ලනවා. ඉතින් මම මේකම copy කරලා දෙනවා. ඔයගොල්ලන්ටත් එහෙම આવොත් ඔයගොල්ලොත් අර තිබ්බ එකම දෙන්න. වෙනස් කරන්න යන්න එපා. ඊපස්සේ මචං කෝඩ් එකක් ඉල්ලනවා. හරිද මචං? සර්වර් කෝඩ් එකක් ඉල්ලනවා. ඊට පස්සේ මෙන්න මෙතන දෙනවා මචං link එක. අන්න link එක බඩ පස්සේ මචං මෙතන දෙන කෝඩ් එක ඔය තප්පර ගාන ඉවර වෙන්න කලින් ගිහලා දෙන්න paste කරන්න ඕනේ. continue දෙන්න. මචං ඒක වැරදි. ඒක තප්පර ගාන ඉවර වෙන්න කාලේ ඒක දෙන්නත් ඕනේ. ඉතින් අන්න ඔක ටක් ගාලා ක්ලික් කරා ගියා paste කරා. හරි මචං continue දෙන්න ඕනේ. ඔයාලා වැඩ කරන්න password එකක් කරවුලත් දන්න. හරි. අපි මුලින්ම වැඩේ පටන් ගමු යාළුවනේ. ඒක මගේ අර කලින් මම දැන් 14කට වඩා ගත්තා. ඒක තමයි මෙන්න මේක වෙලා තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි ආයෙ ඔක්සෑම් එකේ මුලට ගිහිල්ලා
ආය මේ ක්ලික් කරගමු. මේක මුලටම එනවා මචං. අලුත් එකක් තමයි තියෙන්නේ. ඒක අවුලක් නෑ. ඊට පස්සේ මචං මෙන්න මේක දෙන්න. අලුත් එකක් ඇවිල්ලා ඇති මචං. එන්න එක කොපි කරා. යා කැන්ව එකට ලොගින් දුන්නා. continue with other account, continue with email. යා paste කරා continue. හරි මචං. ආය ආවා. password එක කොපි කරා. මෙතන මචං ඒක paste කරා. එච්චරයි මචං කරන්න තියෙන්නේ. ඉතින් මම ඔන්න live ආරම්භ වෙනවා. කොහමද දැන් මේක ආරම්භ වෙන්න නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මං ඉතින් ආයෙ ගලන් තියෙන හින්දා කියන්නේ. ඊට පස්සේ මචං කැන්ව එකට ගියා. කෝඩ් එක ගත්තා paste කරා. හරිද මචං? දැන් වැඩ මචං ආයෙ ඉතින් කිරෙට ඔයියට. හරිද මචං? දැන් ඉතින් ඔයගොල්ලෝ කැමතිම කැමති එකත් කරගන්න ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් ඒක අපි දන්නේ නැහැ. යාළුවනේ මේ තින්නේ සමහර කට්ටිය දැන් මේක අරගෙනත් තියෙනවා. ඉතින් අරගත්තු අය හදපුවත් මේක තියෙනවා. ඉතින් යාළුවනේ ඕකට තියෙන සුපිරිම සුපිරියක් හදන්න තමයි. එන යාළුවනේ මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන්ම ආව ලයික් කරලා subscribe කරලා bell icon එක all කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් කොල්ලෝ අපි අද මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන්ම මට like එකක් දාලා support එකක් දෙන්න මතක් කරලා. එහෙනම් කොල්ලෝ අපි ගියා.